සුළඟේ රහස් නැසෙනා වැහි බිඳු අතරින් හිරුහි නැහෙනා මන්දාරම් නුවර හිත නවතිනා ඔන්න අද ඇවිල්ලා 2026 අගෝස්තු 15 වෙනිදා දැන් වෙලාව හවස 1:00ට විතර ඇති. අද අපි ට්‍රිප් එකක් යන්නේ මන්දාරම් නුවර. දවස් දෙක ට්‍රිප් එකක් තමයි මේ යන්න හදන්නේ. ඉතින් මම වනේ ඇසට් ලයින් බ්‍රාන්ච් එකේ අයිලක් කරලා සෙට් එකත් එක්ක මාත් එකතු වුණා මේ ට්‍රිප් එක යන්න. ඉතින් අපි හවස් වෙලා තමයි ගමන යන්නේ පිටත් උනේ. මේ දවස් ටිකේ පොඩ්ඩක් වැස්සක් තිබ්බා. හැබැයි අපි යන ටයිම් එකට නම් වැස්ස තිබ්බේ නැහැ. හොඳට අවුව පායලා තමයි තිබ්බේ. ඉතින් කට්ටිය වෑන් එකේ සින්දුවක් කිය පොඩි ෆන් එකක් කරගෙන ගියා. ඊට පස්සේ අපි ට්‍රිප් එකේ ප්ලෑන් එක තමයි හවස අපි මෙහෙන් පිටත් වෙලා ගිහිල්ලා හොටෙල් එක නැවතිලා අනිත් දවසේ තමයි අපි සෆාරි එහෙම යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මන්දාරම් නුවර දියැලි කීපයක්ම තියෙනවා. ඒවා ඔක්කොම බලන්න යනවා සෆාරි ටුවර් එකක් එක්ක. ඉතින් එහෙනම් අපි බලමු අද vlog එකේ මොනවද වෙන්නේ කියලා. වීඩියෝ ඉවරනකම් බලන්න මේක ඉස්සරහට තියෙනවා අපි බලන්න ගියපු දියැලි, ඒ වගේම ඕෆ් රෝඩ් එක්ස්පීරියන්ස් එකක් එක්ක සෆාරි එහෙම ගියේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඉතින් ගොඩක්ම මේ පැත්තේ සෆාරි යන පාවිච්චි කරන්නේ බොලෙරෝ තමයි. ඒ වාහන තමයි සෆාරි විදියට හදලා ලස්සනට මේ පැත්තට එන කට්ටියව පරිස්සමට එක්කන් යන්නේ. එහෙනම් අපි බලමු අද vlog එක මොන වගේද කියලා. ඉතින් මන්දාරම් නුවරට යන්න තියෙන පාර නම් පොඩ්ඩක් පටු පාරක්. වාහන දෙයක් එහෙම හම්බුනම ෂේප් එකේ මාරු වෙන්න ඕනේ. මේ අපි බස් එක තමයි ගියේ. අපි නුවර පැත්තෙන් දාලා තමයි මන්දාරම් නුවරට ගියේ. ඉතින් ට්‍රැෆික් එකත් පොඩ්ඩක් සෙට් වුණා දවල් වරුවේ. කොහොම හරි අපි හවස 5:05 කාලා වගේ වෙද්දී අපේ හොටෙල් එකට අපි ඉන්න තැනට ආවා. හොටෙල් දනාලි රිසෝට් එකට තමයි අපි ගියේ. ඉතින් මේ හොටෙල් එක වටේටම හොඳ view එකක් තියෙනවා. මන්දාරම් නුවර ටවුන් එකේම තමයි මේක තියෙන්නේ. ටවුන් එකේ බෝගහක් එහෙම තියෙනවා. ඒ හැරීම තමයි මේ හොටෙල් එකක් තියෙන්නේ. ඉතින් මෙතන කඳු පන්ති වලින් වට වෙච්ච හොඳ view එකක් තියෙනවා. වටේටම කඳු තමයි පේන්නේ. මේ මන්දාරම් නුවර නිකක් එක් වටේ කඳු වලින් ඇතුලේ වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ගියාට පස්සේ පොඩි ඇලපාරක් තිබ්බා. එතන නාන්න ගියා. ඉතින් මේ වලට පේන්නේ අපි නාන්න තැනට ගිහපු වීඩියෝ එකක්. මෙතන පොඩි ටැංකියක් වගේ තැනක් තියෙනවා. මෙතනින් තමයි අපි නෑවේ අර වෙනම ඇලදොල පාරවල් වලට යන්න වෙලාව මදි. මොකද හවස දැන් 5:05 වගේ ඇති. ටිකක් දුරට යන්න ඕනේ. ඇලදොලකින් නානවා නම් ඊට පස්සේ ආයෙ එන්න වෙලාව මදි නිසා මේ ළඟම තියෙන තැනකින් නාන්න තීරණය කරා. ඉතින් කට්ටිය දැන් එනවා හොගාලා නාන්න. වතුරත් ටිකක් සීතලයි. හැබැයි මේ දවස් ටිකේ මන්දාරම් නුවර පැත්තට හොඳට පායන කාලෙලු. ඒක නිසා මේ ලොකුවටම සීතලක් නැහැ. වෙනදා නම් මීදුමෙන් වැහිලා වගේලු තියෙන්නේ. දැන් මේ අපි ගියපු කාලේ නම් ලොකු මේකක් නැහැ. ටිකක් සාමාන්‍ය සීතලක් තමයි තිබ්බේ. ගෝවන්නේ. එච්චර ගේස් යන්නේ. ඒක තමයි ටැංකිය. අර වහින කාලේට වස්සන් නැති මේ වතුර පාරක් එන්නේ. මේ ටැංකිය. අර බෙහෙත් තුරියෝගේ ඉන්න. ඉතින් රෑට කට්ටිය පාටියකුත් දැම්මා. බාබකියු දාලා සොසේජස් එහෙම කාලා සින්දුවක් කියලා ගිනිමෙනයක් ගහලා පොඩි ෆන් එකකුත් දැම්මා කට්ටිය. නන්දෝන් මේක පොඩ්ඩක් දෙහිගිරිය අපිට තලා ගන්න ඕනේ කලින් ෂූට් එකක් ඉස්සරම මාදක ගන්න ඈ
ඊට පස්සේ ඔන්න අපි රෑ කෑම ගත්තා. රෑ කෑම එකත් නියමෙටම තිබ්බා. රෑ 10:00 වගේ වෙන්නේදී ටයිම් එක කෑම ගද්දි. කෑම නම් කලින් රෙඩි කරලා තිබ්බා. ඒත් අපි කෑම ගද්දි රෑ 10:00 වගේ වුණා. good morning යාළුවෝ හැමෝටම. වෙලාව උදේ 5:51. කට්ටිය තාම නිදි. මං උදේම නැගිට්ටා. පොඩ්ඩක් වටේ පිටේ බලන්න. මේ දවස්වල නම් වැඩි මීදුමක් නැහැ. අතරින් පිදුරු තලාගල කන්ද අර පේන්නේ කියලා මේකේ වැඩ කරන අයියා කිව්වා. ඉතින් මෙහි මීදුමුලු බලන්නත් බැරි තරම් අද නම් එහෙම මීදුමක් නැහැ. මේ දවස් ටිකේ පොඩ්ඩක් අඩුයිලු. හර පැත්තේ තියෙනවා වග්ගාවල් කීපයක් ලීක්ස් එහෙම. පාතින් 12 පාරක් යනවා. මතනේ. ඕක පොඩි 12 පාරක් නුවර දික්ටුවක් උනාට වවට පස්සෙලු ඕක පොඩ්ඩක් වටේට පළල් වෙලා තියෙන්නේ. නැත්තම් එහා පැත්තට පයින්න පුළුවන් තරම් පොඩි 12 පාරක් නුවර තිබ්බේ. ඉතින් වටේ පිටි ටිකක් පෙන්නන්නම් ගාල්ට. අර පැත්තේ තියෙන කන්ද. අද අපි යන්න හිතාන ඉන්නවා මේ සෆාරි 7-8 වගේ ඉති කට්ටිය එයි. එතකොට යන්න ඕනේ. අර පැත්තේ කඳු හිටියක් තියෙනවා. ඒක ඊයේ හවස උතන ඉරෙලිය වෙනදක් ලස්සනට කහ පාටට මේ තිබ්බා. මම වීඩියෝ එක ගත්තද කියලා මතක නැහැ. අරන් තිබ්බොත් ඔයාලට කලින් පෙනෙයි ඒක. කලින් මන් දානවා. එතනක් තියෙනවා හොටෙල් එකක් වගේ එකක් ඈත. ඔය ටික තමයි මේක කියවා පිදුරංගල පිදුරු තලාගල කියලා. ශ්‍රී ලංකාවේ උසම හරියටත් ඇවිල්ලා ඉන්න තව සුට්ටයිනේ. මේ දවස් ටිකේ මීදුම අඩුයි. මේ වගේ මීදුමක් තව තියෙනවා. අර හරින්න බලගුලක් යනවා පේනවාද? වැහි බිඳු අතරින් හිරු හිනැහෙනා මන්දාරම් නුවර හිත නවතිනා කඳුදුනින් බැසෙන මීදුමේ අපේ මතක තවමත් සැඟවුනේ තුරුලතා අතරේ පාර දිගේ නුඹත් එක්ක යන්නයි හිත කිව්වේ. ඉතින් උදේම උන්න මම නැගිට්ටා වටේ වීව් එක බලන්න. මේ හොටෙල් එක තාම එක පාට් එකක් හදන ගමන් තියෙන්නේ. ඒකේ උඩ තට්ටේ තමයි මම මේ ඉඳන් වීඩියෝ එක ගන්න. වැහි බිඳුවක් මුල සිඹින්නේ. ඊට පස්සේ උදේ කෑම එක එහෙම අපි අරන් සෆාරි යන්න පිටත් වුණා. සෆාරි යන්න පිටත් වෙද්දී උදේ 9:40ට වගේ විතර ඇති. ඉතින් සෆාරි යන ජිප් දෙකක් ගියා අපේ සෙට් එකේ. ඒ අතරේ බටන්ලා විකුණන මාම කෙනෙකුත් ඇවිල්ලා බටන්ලා එහෙමත් ගත්ත කට්ටිය. ඉතින් මම ඉස්සරහ තමා ගියේ වටේ වීව් එකත් බලන්න ඕනේ නිසා. නිමේෂ් මල්ලිත් ආවා ඉස්සරහට. ඉතින් මේ වටේ පිටේ සමහර තැන්වල තියෙන අර දිට්ටා සුඩිතු නාටුවත් එක්ක ආපු ගල් එහෙමලු ලොකු වතුර පාරක් ඇවිල්ලා තියෙනවා මේ කාලේ. ඉතින් අපේ සෙට් එකත් පිටිපස්සෙන් එනවා. අපේ කලින් ජිප් එක ඉස්සර වෙලා ගියා. මුලින්ම අපි යන්නේ දියැලක් බලන්න. එහෙනම් අපි ලොකේෂන් එකට ගිහිල්ලා ඊටු ටික කතා කරමු.
අපි මුලින්ම ගියේ බලන්න ඇතිනිවල ඇල්ල කියන දිය ඇල්ල. ඉතින් මේක අඩි 50ක් විතර උසකින් වැටෙනවා කියලා තමයි මෙතන බෝඩ් එකක් ගහලා විස්තර දාලා තියෙනවා. මේක ඇතිනියක නිකන් දලයක් වගේ කඩා හැලෙන නිසාලු මේ ඇතිනි ඇල්ල කියලා නම තියලා තියෙන්නේ. ආය ඇතිනියක් මේ ස්ථානයේ පාදයට වැටිච්ච නිසා මේ නම වැටුණා කියලා ජනප්‍රවාදී සඳහන් වෙනවා කියලා මේ බෝඩ් එකේ ගහලා තියෙනවා. ඉතින් මීටර් 50ක් අපි පයින් යන්න ඕනේ පාරේ ඉඳන්. අපි යන් ඇතිනිවල ඇල්ල බලන්න. ඔය අතරතුරේ අපේ මේ අක්කගෙන බෑග් එකකුත් වලට ගත්තා. තව ඩිංගෙන් ඒක කානුවට රේට්ලක් ගහගෙන යනවා. ඒක ආයෙ ගන්නවා බොරු. මෙන්න තියෙනවා ඇතිනිවල ඇල්ල. ටිකක් කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. මොකද අද සෙන්සුරාදා දවසක්නේ. අපි ඊයේ 15 තමයි ආවේ. අද 16 තමයි මේ සෆාරි එක යන්න පටන් ගත්තේ. පොඩ්ඩක් කට්ටිය මෙතන පිරලා ඉන්නවා. බලන්න දියැල්ල කොච්චර ලස්සනද කියලා. මේ දවස්වල වැස්ස පොඩ්ඩක් අඩුයිනේ මේ පැත්තට. ඒක නිසා වතුර පොඩ්ඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. වතුරට බැස්සට පස්සේ පට්ට සීතලක් තියෙන්නේ. නිකන් ෆ්‍රිජ් එකේ වතුර වගේ. ඒ තරම් සීතලයි. දියලි හඬ දුරින් නැසෙන්නේ පුංචි ගඟක් නිහඬව ගලන්නේ වැහි බිඳුවක් මුල සිඹින්නේ මේ සුන්දරත්වය හීනයක් වාගේ මන්දාරම් නුවරේ මීදුම් පාවෙන වෙලාවේ නුඹත් එක්ක ඇවිදන් යන්නම් කඳු අතරේ පාරේ මන්දාරම් නුවරේ වැහි බිඳු වැටෙන. අපි ඇතිනිවල ඇල්ල බලලා ආපහු ආවා අපේ ජීප් වලට සෆාරි එක ආපහු යන්න. අපි බලමු දැන් ඊළඟට කොතනටද යන්නේ කියලා. ඔන්න ඊළඟට තමයි සුපිරිම ඔෆ් රෝඩ් එක්ස්පීරියන්ස් එක අපිට බලන්න තියෙන්නේ. කබරගල ස්ටේට් එක. කබරගල වත්තේ තියෙන කබරගල ඇල්ල බලන්න තමයි යන්නේ. අර කබරගල තියෙන මේ ගල එහෙම නෙමෙයි මේක කබරගල දිය ඇල්ලක්. ඒක බලන්න තමයි යන්නේ. මේ පාරේ සෑහෙන දුරක් යන්න තියෙනවා. මට කිලෝමීටර් ගානක් හරියට මතක නැහැ. තනිකර ඔෆ් රෝඩ් එක්ස්පීරියන්ස් එකක් තමයි මේක තියෙන්නේ. ඉතින් මේ පාරවල් වල මේ ජීප් එලවන්නත් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියන්න ඕනේ. අපිට මල්ලි කෙනෙක් හම්බ වුණා. එයා තමයි හොඳ ඩ්‍රයිවිං කරේ. එයා වාහනේ ට්‍රිප් එක අරන් යනවා කිසි මවුලක් නැතුව. ඉතින් මේ යන අතරමඟදී ඈතින් අපිට පේන්න තියෙනවා තර දීප්ත කාලේ ආයෙ ගියපු වෙනම ඈතින් අදුවන්ති පාතට ආපුවා බලා ගන්න පුළුවන්. වටේ මාරම ලස්සන වීව් එකක් බලන්න පුළුවන්. වටේ කඳුපන්ති ගස් කොළන් ඔක්කොම එක්ක ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් වංගු ගද්දි අපිට දෙපාරකට වගේ තමයි ගන්න පුළුවන් උනේ. මොකද මේ ජීප් එකේ අර ෆුල් කපන්න අමාරුයි. එහෙම කේස් එකක් තියෙනවා. ඒක නිසා දෙපාරකට වගේ තමයි සමහර තැන්වල ගත්තේ. ටයර් එක වදිනවා. අර ලොකු ටයර්ස් තමයි දාලා තියෙන්නේ. ඉතින් තේවතු එහෙම ලස්සනට අපිට බලා ගන්න පුළුවන් වුණා උඩට යද්දි මෙන්න මේ විදිහට. බැසෙන
බිඳුවේ අපේ මතක තවමත් සැඟවුනේ තුරුලතාතරේ පාර දිගේ නුඹත් එක්ක යන්නයි හිත කිව්වේ දියලි හඬ දුරින් නැසෙන්නේ පුංචි ගඟක් නිහඬව ගලන්නේ වැහි බිඳුවක් මුල සිඹින්නේ මේ සුන්දරත්වය හීනයක් වාගේ මන්දාරම් නුවරේ මීදුම් පාවෙන වෙලාවේ නුඹත් එක්ක ඇවිදන් යන්නම් කඳු අතරේ පාරේ මන්දාරම් නුවරේ වැහි බිඳු වැටෙන යාමේ හිතට දැනෙන මේ සනසුම රැඳේවි හැමදා මතකේ තේදලු සුවඳක් සුළඟේ තෙනා කුරුළුගී හඬින් මුදැසන පිපෙනා කඳුවල තනිකර ඕෆ් රෝඩ් එක්ස්පීරියන්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ පැත්තේ මේ කබරක රැල්ල එහෙම බලන්න යනවනම් මේ කට්ටියව කන්ටැක්ට් කරගෙන යන්න. සාමාන්‍ය කාර් එකක් එහෙම ඇවිල්ලා යන්න අමාරුයි. වාහනේ යට වදිනවා. ඉතින් ඔයාලට පාර පේනවනේ කොහොමද කියලා යන්න තියෙන්නේ. ඔන්න දැන් අපි කබරගල ඇල්ලට ලං වෙලා තියෙන්නේ. ඈතින් දියැල් වලට පේනවා ඇති. ඉතින් අපි ලොකේෂන් එකට ආවා. දැන් අපි යන් කබරගල ඇල්ල ගාවටම. ආ අතන යන්න පුළුවන්. අන්න ඇතින් තියෙනවා කබරගල ඇල්ල. ඉතින් මෙතනින් තමයි උඩට නැගලා යන්න තියෙන්නේ. මේ ගල හරහා තමයි උඩට යන්න තියෙන්නේ. එහෙනම් අපි නැගිමු. මෙතන යකඩ වලින් ගහපු බෝක්කුවක් වගේ එකක් තියෙනවා. අර වැස්ස වැඩි කාලෙට පිරෙන වතුරේ මේක දිගේ යනවාද කොහොද? දැන් නම් ඒක හොඳටම හිදිලා තියෙන්නේ. මම හිතන්නේ එහෙම එකක් තමයි ඒක. මෙන්න තියෙනවා කබරගල ඇල්ල. බලන්න කොච්චර ලස්සනද කියලා view එක. ඉතින් වතුර නම් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ මේ දවස්වල මේ පැත්තට. අර පායන කාලේ කියවනේ. ඒක නිසා වතුර පොඩ්ඩක් අඩුවෙන් තමයි තියෙන්නේ.
මාර ලස්සන view එකක් තමයි තියෙන්නේ. මෙතන පාත තනිකර ගලක් තියෙන. ඉතින් වැටුනොත් එහෙම නම් සෝරි තමයි. අන්න අතන පාති නම් තමයි අපි උඩට නැග්ගේ. පාත අපේ කට්ටිය ඉන්නවා ෆොටෝස් ගන්න ගමන් ඉන්නේ. ඊළඟට අපි කබරගලැල්ල බලලා එතනින් එන්න හදද්දි පොඩි පින්නක් ගියා. ඒක මේ ප්ලේස් එකට මේ හරියට සාමාන්‍ය දෙයක්ලු. හිටපු ගමන් පොඩි වැස්සක් යනවලු. අපේ ජීප් එක අරන් ගිහපු මල්ලේ තමයි ඒ ගැන කිව්වේ. ඉතින් කබරගලැල්ලට ගිහිල්ලා එන පාරේ අතරමඟ තියෙනවා සුපිරි කඩයක්, කෑම කඩයක්. මේකේ වඩේ තියෙනවා, සම්සා උණු උණුවෙන් එවෙලෙන් බෙදලා දෙනවා. ප්ලේන්ටි එහෙමත් තියෙනවා. අපි වඩේ කෑවා, තේ බීවා, ඒ වගේම සම්සායම කෑවා. මාර රසයි එවෙලෙම උණු උණුවෙන් බෙදලා දෙන්නේ. ඉතින් ඔයාලටත් මෙතනින් යද්දි වඩේ එක්ක රස බලලා ප්ලේන්ටියක් ගහන්න පුළුවන්. ඉතින් කට්ටිය ලියපු කමෙන්ට්ස් එහෙමත් මේ බෝඩ්ස් වල ගොඩාක් තියෙනවා. ඉතින් අපේ නදුන් මල්ලිත් කමෙන්ට් එකක් ලියුවා වඩේ මරු කියලා. ඔන්න ඊට පස්සේ අපි කබරගලැල්ල බලලා ආපහු පල්ලම් බැස්සා. අපි ගිහපු පාරෙන් තමයි ආපහු පාතට එන්න තියෙන්නේ. ඉතින් ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. උඩ ඉඳන් පාතට එද්දී මෙන්න මේ විදිහට. ඊළඟට අපි සෙට් එක පොඩ්ඩක් නාගන්න කියලා බැලුවේ. ඉතින් මේ ප්ලේස් එකේ තමයි අපි නාන්න යන්නේ. මේ එන වතුර පාර අපි අර කලින් බලපු කබරගලැල්ලේ මෙන වතුර පාරක් කියලා තමයි කිව්වේ. ඉතින් මෙතන තමයි අපි නාන්න යන්නේ. වතුර කොහොමද දන්නේ? සීතල එහෙම පොඩ්ඩක් බලලා අපි යන් නාන්න. ඔන්න අපි පාතට බැස්සා. උඩ තියෙනවා අපේ ජීප් දෙක. එතනත් කට්ටිය බලාගෙන ඉන්නවා. දැන් කට්ටිය පොඩ්ඩක් නාගන්න තමයි යන්නේ. දැන් අපි නාමු. අපි පොඩ්ඩක් නාගත්තා. වතුර පට්ට සීතලයි නිකන් ෆ්‍රිජ් එකකින් ගත්තා වගේ. සමහර කට්ටිය වෙවුලනවා. කොහොම හරි අපි නාගත්තා ඉතින් ෂේප් එකේ. අයින් වෙන්න ළඟට ගිහින් බෑ. ඊට පස්සේ අපි නාගෙන කරගෙන එහෙම ඔක්කොම වැඩ ටික ඉවර වෙලා ආයෙ යන්න පිටත් වුණා අපේ හොටෙල් එකට දවල් කෑම එක ගන්න. තව තැන් කීපයකට යන්න තියෙනවා view point එකට එහෙම. දැන් ඇවිල්ලා වෙලාව හවස 3:22ට වගේ ඇති. ඉතින් අද අපි මෙහෙන් ආපහු ගෙවල් වලට එනවා. අද නවතින්නේ නැහැ. ඊට පස්සේ අපි ආපහු වාහනයට නැගලා හොටෙල් එකට එන්න පිටත් වුණා මෙන්න මේ විදිහට. අපි හොටෙල් එකට ආවා හවස 4:05 වගේ වෙද්දි. ඉතින් දැන් අපි කෑම අරන් ආපහු ගෙදර එන්න පිටත් වෙන්න ඕන නැත්තම් රෑ වෙනවා. ඒක නිසා view point එකෙන් බලන්න යන්න අපිට බැරි වුණා. ඉතින් දැන් වෙලාව හවස 4:05ට වගේ ඇති. අර ඈතින් මීදුමක් එනවා ඔයාලට පේන්න ඇති. අර ගල් අතරින්. ඉතින් වෙලාවකට මේක වැහෙනවලු පලාතම මීදුවෙන්. අපි බලමු ටිකක් වෙලා ඉඳලා මේක වැහෙයිද කියලා. නැත්තම් ওই ගානම තියෙද කියලා චුට්ටක් බලමු. දැන් පොඩ්ඩක් වටපිටාව නම් අඳුර වෙලා වගේ තියෙන්නේ.
ඉතින් අපි හොටෙල් එකෙන් කෑම අරගෙන ආපහු ගෙදර එන්න පිටත් වුණා. මෙහින් ගෙදර එන්න පිටත් වෙද්දි වෙලාව හවස 5ට 5යි කාලට වගේ ඇති. ඉතින් හොටෙල් දනාලිගේ අයියා තමයි මේ ඉන්නේ. එයා අපිට හොඳ සර්විස් එකක් දුන්නා. කෑම එහෙමත් රසයි. කිසිම අවුලක් නැහැ. සුපිරියටම වැඩේ තිබ්බා. ඉතින් ඔයාලත් මේ පැත්තේ යනවා නම් මෙයාව කන්ටැක්ට් කරගන්න. මම කාඩ් එක දාන්නම් මේ වීඩියෝ එකේ මැදින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ගියපු මන්දාරම් නුවර ට්‍රිප් එක ලස්සනට ඉවරුනේ. ඉතින් තවත් තැන් ගොඩක් මේ බලන්න යන්න තියෙනවා. අපිට ටයිම් එකත් එක්ක බැරි වුණා. ඉතින් ඔයාලත් ලංකාවේ යන්න ඕන තැනක් මන්දාරම් නුවර. ගෙදර කට්ටියත් එක්ක පවුලේ කට්ටියත් එක්ක වීකෙන්ඩ් එකේ ට්‍රිප් එකක් යනවා නම් හොඳ ප්ලේස් එකක්. ඉතින් ඔය විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවරුනේ. ඉතින් මේ වගේ තවත් vlog වීඩියෝස් මම ඉස්සරහට අරන් එනවා. වීඩියෝ හොඳයි නම් ලයික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් කොන්ට වෙන්න.